බුදුරජාණන් වහන්සේ අපිට කොච්චර අනුකම්පා කළාද? ඒක කවදාවත් මේ ලෝකේ වචන වලින් කතා කරන්න බෑනේ. දීපංකර පාදමූලයේ හතර පද ගාථාවකින් පද දෙකක් අහලා රහත් වෙන්න තරම් පිං තිබෙද්දිත් ඒ අරහත් වේතනින් අත්හැරියා. ඊට අමතරව සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන එනකොට තමන් වහන්සේට තනියම සසරින් එතර වෙන්න අවස්ථාව කොච්චර ලැබුණද? ඒ හැම අවස්ථාවක්ම අත්හැරියේ සංසාරි දුක් විඳින සත්‍යය සසරින් එතර කරවලාම සසරින් එතර යනවා කියන පරමාර්ථයෙන්. ඒ පරමාර්ථය මස්තක ප්‍රාප්ත කරගෙන අපිට ධර්ම දේශනා කළා. ඒ පරමාර්ථයම අපි කෙරෙහි තියෙන අනුකම්පාවනේ. ඒ සියල්ල සම්පූර්ණ කරලා ලෝක සත්වයාට ධර්ම දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ දැන් පිරිනිවන් පාලත් ඉවරයි. තාමත් බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව අපි කෙරෙහි අඩුවක් නැතුවම තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට බොහෝම ළඟයි. නමුත් අපි භාග්‍යතුන් වහන්සේට හුඟ ඈතයි. අපි තමයි ඈතට යන්නේ. බුදුරජාණන් වහන්සේ ඈතට යන්නේ. නමුත් අපි කල යුත්තේ හැකිතරම් භාග්‍යතුන් වහන්සේට ලං වීම. අපි වෙනුවෙන්ම සංසාරේ මහ දුකක් විඳලා ලෞතර බුදු බව මුදුන්පත් කරලා අපිට ධම් දේශනා කරලා පිරිනිවන් පෑවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තාමත් අපි වෙනුවෙන් ජීවමානයි. භාග්‍යතුන් වහන්සේ ශේෂ කරපු සර්වඥ ධාතුන් වහන්සේලා තාමත් අපේ නිවන් දොර ඇරලා දෙනවා. සුගතියේ දොර ඇරලා දෙනවා. නමුත් අපි ඒ වගේ ප්‍රයෝජන නම් ගන්න නැහැ පින්නතුනි. ඒකයි මම සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ අපිට ළඟයි. නමුත් අපි භාග්‍යතුන් වහන්සේට ඈතයි. ඒකයි මේ කාරණාව. අපි කොයිතරම් වැරදි කරනවද? මේ ලෝකේ අපි කෙනෙකුට වැරදි කරන්න ගත්තාම අපි මෙහෙම හිතන්නේ. අපි කාට හරි අනර්ථයක් කරන්න සැලසුමක් හදනවා. ඒ සැලසුම් සියල්ලම අන් සියලු දෙනාටම හොර රහසේ යටින් ක්‍රියාත්මකයි. නමුත් සැලස්ම ක්‍රියාත්මක වෙන තුරු ඒක ඉෂ්ට වෙන තුරු අපි මේ පුද්ගලයාත් එක්ක ඊටාම හිතවත්. නමුත් මගේ හිත දන්නවා තව ටික දවසකින් ඔබට මෙහෙම වෙනවා කියලා. නමුත් ඒ පුද්ගලයා දන්නේ නැහැ මම ඔහුට මහත් අනර්ථයක් කර කර තමයි ඔහුත් එක්ක ඉන්නේ කියලා. අපි පින්නතුන් හිතනද ඇත්තටම මම මේ හොරෙන් කරන යටිපූට්ටු වැඩේ ඔහු දන්නවනම් මාත් එක්ක එකට ඉඳීද? මට මොනවා කියයිද? නමුත් ඔහු දන්නේ නැහැ එකක්වත්. එතකොට පින්නතුනි මෙහෙම හිතන්න ඊළඟට අපේ අම්මා තාත්තා අපිට යමක් කරන්න එපා කියලා කිව්වොත් අපේ ගුරුවරයෙක් අපිට මේ දේ වැරදි කියලා දුන්නොත් කරන්න එපා කියලා වරද පෙන්නලා දුන්න දේ අපි නැවත නැවත කරනවා නම් අපි අකීකරුයිනේ. අකීකරු දරුවෝ අකීකරු ශිෂ්‍යයෝ. ඒ විදිහට කල්පනා කරාම මේ ලෝකේ අපි වැඩියෙන්ම අකීකරු කාටද? පින්නතනි අපි කීකරු විය යුත්තේම වැඩියෙන්ම භාග්‍යතුන් වහන්සේට. නමුත් මේ ලෝකේ ජීවත් වෙන අපි වැඩියෙන්ම අකීකරු භාග්‍යතුන් වහන්සේට. වෙනත් අයට කීකරුයි. බුදුරජාණන් වහන්සේට අකීකරුයි. අපි මේ ලෝකේ කළා නම් වරදක් වැඩියෙන්ම වැරදි කරලා තියෙන බුදුරජාණන් වහන්සේට.
ඇයි එපා කියපු දේවල්මයි කරලා තියෙන්නේ. වරදක් නේ. පන්සිල් ආරක්ෂා කරන්න කිව්වා. අපි පන්සිල් ආරක්ෂා කරන්නේ. උපෝසත සිල් රකින්න කිව්වා. අපි උපෝසත සිල් ආරක්ෂා කරන්නේ නැහැ. දන් පූජා කරනකොට හරියට කරන්න කිව්වා. අපි ඒව හරියට කරන්නේ නැහැ. ලෝභ දේශ මොහ අත්හරින්න කිව්වා. අපි ඒව අත්හරින්නේ නැහැ. පංච ඉන්ද්‍රියන්ට වහල් වෙන්න එපා කිව්වා. අපි ඒක තේරුම් ගන්නෙ නැහැ. භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දුන්න මොන දේද අපි හරියට තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්නේ කියලා හිතන්න. ඉතින් එතකොට අපි වැඩියෙන්ම වැරදි කරලා තියෙන බුදුරජාණන් වහන්සේට නෙමෙයිද? වැඩියෙන්ම වැරදි කරලා තියෙන බුදුරජාණන් වහන්සේට. නමුත් අපි කෙරෙහි තියෙන කරුණාවේ අල්ප මාත්‍ර අඩුවක් නෑ. එච්චර වැරදි කරලත් පින්නතුනි අපිට තියෙන විලි ලැජ්ජ නැතිකම. අපි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා හොඳ මිනිස්සු වගේ බුද්ධ පූජාව කරනවා. ඔබ වහන්සේට කිසි වරදක් අපි කරලා නෑ වගේ නිකන්. අපි වඳිනවා. අපි පහම් පූජා කරනවා. නොඑක් පූජාවල් කර කර භාග්‍යතුන් වහන්සේට පූජාවක් කරලා ලබන ආනිසංසය බලාපොරොත්තු වෙනවා. හැබැයි වැරදිත් කරනවා නිමක් නැතුව. අන්තිමට පූජාව කරලා වැඳලා ලැජ්ජ නැතුව සමාවත් ඉල්ලනවා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාතින් සිදු වුණ සියලුම කර්ම දෝෂයන්ට මට සමා වෙන්න කියලා. නමුත් තාම මගේ වැරදි කිරීමේ ඉවරයක් නැහැ. එතකොට හිතලා බලන්නකෝ. අපි වැඩියෙන්ම වැරදි කරන්නේ භාග්‍යතුන් වහන්සේට නෙමෙයිද කියලා.